ඈත අතීත කාලෙක කසී රටේ බරනෙස්පුරේ බ්‍රහ්මදත්ත කියල රජෙක් සිටිය. ඒ කාලේ බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන් ළඟ වැඩ කළා. භාණ්ඩවල වටිනාකම තක්සේරු කළ නිලධාරයා හැටියටයි රාජකාරි කළේ. මුහු ඇතුන්ව අශ්වයන්ව රන් රිදී මුතුමැණික්වලට සාධාරණ මිලක් තක්සේරු කළා. එතකොට ඒ භාණ්ඩවල හිමිකරුවන්ට ඊට අදාළ වටිනාකමට මුදල් ලැබුණා. නමුත් ඒ රජු මහා ලෝභෙක්. ඔහු මෙහෙම හිතුවා. හපොයි. මේ තක්සේරු නිලධාරයා හිටියොත් මං සුන්. මුන්දයා හරි ගානට මිල නියම කොරනවා නොවයි. මිහිම භාණ්ඩ තක්සේරු කොරන්ට ගියොත් තව ටික කලක් යද්දි භාණ්ඩාගාරයේ ධනය නිකම්ම හිස්වෙලා යාවී. බෑබෑ. එහිම වෙන්ට දෙන්න නාකයි. මට ගැලපෙන එකෙක්ව පත් කොරගන්ට ඕනා. රජතුමා උඩුමහලට ගොහින් සීමදිරි කවුළුවෙන් ඈත බලාගෙන ඔය විදිහට දුක්කිත සිතිවිලි සිතා හිටිය. එතකොට ගමී හිටිය මහා ලෝභ කුණෙක් රජමිදුලෙන් යනවා දැක්ක. දැකල මෙහෙම හිතුවා. ආන්න යනවා. මගේ වැඩේට ගැලපෙන එක. ඒකාව ගෙන්න ගන්ට ඕනා. ඉතින් රජු ඔහුව ගෙන්නලා කිව්වා. මොලා මන් තට අගේ ඇති රස්සාාවක් දෙන්නම්. භාණ්ඩවල මිල නියම කොරන්ට තට පුළුවන් නොවයි. එහෙමයි දේවයන් වහන්ස. මට අගේට පුළුවනි. රජතුමා තමන්ගේ වස්තුව රැකගන්ට ලෝභකමින් මේ අඥ්ඥාන පුද්ගලයාව තක්සේරු නිලධාරයා හැටියට පත් කළා. ඉදා ඉඳලා මේ මෝඩය හිතුමනාපී මිල නියම කරනවා. තමන්නේ තනතුරේ සිටිය නිසා මොහුගේ නියමය අවසන්තීරණය වුණා. දවසක් උතුරු ප්‍රදේශයේ ඉඳලා එක්තරා අස්වෙලෙන්ඩික් අශ්වයන් 500ක් කරගෙන බරණෙසටාව. අශ්වයන් 500 රජමිදුලට ගෙනවා. රජ්ජුරුවෝ අර මෝඩ නිලධාරයා කැඳව්වා. අශ්වයන් 500 දෙනාට මිලක් නියම කරන්නට කිව්වා. ඔහු ගාම්භීර ලීලාවෙන් ඔළුව හරවා අශ්වයන් දෙස බලා මෙහෙම කිව්වා. දේවයන් වහන්ස මට පිණින හැටියට මේ අස්පයන්ට වටිනාකම මෙහෙමයි දෙන්ට වෙන්නේ. මේ අස්පයන් 500 දනාගේ වටිනාකම සහල් නැලියයි. අස්වෙලින්දා උඩගිහින් බිම වැටුණා. දෑස් ලොකු වුණා. දිව ගිලුණා. දාඩිය දැම්මා. කලන්තෙ හැදුණා. කරන්ට දෙයක් නෑ. රාජකීය තක්සීරු නිලධාරයාගේ තීරණය නුදාට ලැබුණා. වෙලෙන්දා සහල් නැලියත් අරගෙන හඬ හඬා බෝධිසත්වයන් සොයාගෙන ගියා. හැඬු කඳුලින් විස්තරේ කිව්වා. එතකොට ඔහු වෙලෙන්දාට උපදේශයක් දුන්නා. මිත්‍රය කලබල වෙන්න එපා. ඔය තක්සේරුකාරයා මෝඩෙක්. ඔබ මෙහෙම කරන්න. ඔය පුද්ගලයාට මොකක් හරි ත්‍යාග්ගක් දෙන්න. දීලා මෙහෙම අහන්න. පින්වත මගේ අශ්වයන් 500 දෙනාට ඔබතුමා එක් සහල් නැලියකට තක්සේරු කළා. ඒවාගේම ඔබතුමාගේ අවබෝධයෙන්ම සහල් නැලියේ වටිනාකම කීයකට තක්සේරු කරනවාද කියලා දැනගන්ට කැමති. ඉතින් රජතුමා ඉදිරියේ මේ සහල් නැලියේ වටිනාකම මෙපමණක්යා කියලා කියන්ට පුළුවන් නේද? එතකොට ඔහු අර ත්‍යාග්ග ගනීවි. රජතුමා ඉදිරියේ වටිනාකම කියන්ට පුළුවනී කියලා පොරොන්දු වේවි. අස්වෙලෙන්දා බෝධිසත්වයන් කිව් ලෙසටම ඔහු මුණ ගැහුණා. තෑගි භෝග දුන්නා. තමන්ගේ පැත්තට නම්මවා ගත්තා. අල්ලසට යට වූ ඔහු අස්වෙලෙන්දාගේ ඉල්ලීමට සහල් නැලිය තක්සේරු කරන්නට කැමති වුණා. එදා බෝධිසත්වයෝත් බොහෝ ඇමතිවරුත් මාලිගාවට ගියා. අස්වෙලෙන්දා රජුට වන්දනා කළා. මෙහෙම කිව්වා. දේවයන් වහන්ස 500ක් වූ අශ්වයන්ගේ වටිනාකම වුණේ එක් සහල් නැලියයි. දේවයන් වහන්ස මේ සහල් නැලියේ වටිනාකම කොපමණක් දැයි රාජකීය තක්සේරු නිලධාරයාගෙන් අසාවධාරණ සේක්වා. එතකොට රජු තමා පත් කළ තක්සේරු නිලධාරයා දෙස බැලුවා. එම්බා තක්සේරුකාරය 500ක් අශ්වයන්ගේ වටිනාකම කොපමණද? දේවයන් වහන්ස සහල් නැලියකි. එම්බල එය එසේම වේවා. ඒ අශ්වයෝ සහල් නැලියකම වටිත්වා. එතකොට සහල් නැලියේ වටිනාකම කොපමණද? දේවයන් වහන්ස මේ සහල් නැලිය එසීමිසී දෙයක් නොවී. ඇතුළුනුවරත් පිටනුවරත් යන දෙකින් යුතු බරණැස් රාජ්‍යය තරම් අගනීය.
මොහු කලින් රජුගේ ප්‍රශ්නයන්ට අනුව කටයුතු කෙලීමෙන් අශ්වයන් 500කගේ වටිනාකම එක් සහල් නැලියක් වුණා. නැවත අස්විලින්දාගින් අල්ලස්ගෙන ඒ සහල් නැලිය අභ්‍යන්තර බාහිර සම්පතින් යුතු බරණැස් රාජ්‍යයට තක්සීරු කළා. ඒ කාලි ඇතුළුනුවර ප්‍රාකාර වටරවුම 12 යෝදුනක් ප්‍රමාණයෙන් යුක්තයි. කිලෝමීටර් 120කි. බාහිර නගරය යෝදුන් 300ක ප්‍රමාණයෙන් යුක්තයි. කිලෝමීටර් 3000කි. මෙසි ඒ මෝඩ තක්සේරුකාරයා මීසා සමුරුද්ධිමත් බරණැස් රාජ්‍යය එක් සහල් නැලියකට තක්සීරු කළා. මෙය ඇසූ ඇමතිවරු හයියෙන් අප්පුඩි ගසා හිනහින්ට පටන් ගත්තා. දේවයන් වහන්ස අපි ඉස්සර ඇහැල තිබුණේ මහපොළොවත් රජ්ජුරුවන්වත් වටිනාකම තක්සීරු කරන්නට බැහැ කියලයි. දැම්බලින්නම් රජුම් සහිත බරණැස් රාජ්‍යයේ වටිනාකම සහල් නැලියයි නොවෑ. අහෝ තක්සීරු කරුවෙකුගේ ඥානමහිමී හැටි. මෙපමණකල් මේ තක්සීරුකරු කොහිදෑ හිටි. අපගේ දේවයන් වහන්සේගේ සිතැන්ගි අනුව මොහු මෙහිමත කටයුතු කරන්නේ. රජ්ජුරුවන්ගේ මූුණ ලැජ්ජාවින් රකුුණා. කරගන්ට දෙයක් නෑ. වහාම ඒ මෝඩයාව ඉවත් කළා. බෝධිසත්වයන්ට ඒ තනතුරු පැවරුවා.